අපි දැන් කතා කරන්න හදන්නේ 2025 SFT පාස් පේපර් එකේ අන්තිම MCQ එක. මේකේ කියලා තියෙනවා අවකර පරිණාමකයක් තියෙනවලු. ඒකට ජවය 6 වොට් වෙච්ච විදුලි උපකරණයක් සවි කරලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ අපිට කියනවා ප්‍රාථමික දගරයේ ධාරාව කීයද කියලා හොයන්න කියලා. P සමානයි VI සූත්‍රයට දාලා මෙන්න මේ ජවය 6 වොට් වෙන ස්ථානයේදී ධාරාව කීයද කියලා හොයාගන්න පුළුවන්. එතකොට ඒ 6 වොට් වෙන ස්ථානයේ ධාරාව තමයි මේ ද්විතීයික දගරයේ ධාරාව වෙන්නේ. ඒකේ ජවය 6 වෝල්ට්. එතෙන්ට වෝල්ටේජ් තාව 12 වෝල්ට්. ධාරාව අපි හොයාගමු. එතකොට බින්දසශම 5 ඇම්පියර් කියලා ද්විතීයික දගරයේ ධාරාව හොයාගත්තේ. ප්‍රාථමික දගරයේ ධාරාව හොයාගන්න පුළුවන් අපිට. මෙතන කියලා තියෙනවා පරිණාමකේ පරිපූර්ණය සලකන්න කියලා. ඒ කියන්නේ ප්‍රාථමික දගරයෙන් ද්විතීයික දගරයට යනකොට ජව හානියක් වෙන්නේ නැහැ කියලා සලකන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට ප්‍රාථමික දගරයේ ජවයමයි ද්විතීයික දගරයටත් යන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම සූත්‍රයක් ගොඩනගා ගන්න. මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි දන්නවා ප්‍රාථමික දගරයේ වෝල්ටීයතාවය 240යි. ඒ ධාරාව තමයි අපි හොයාගන්න ඕන. ද්විතීයික දගරයේ වෝල්ටීයතාව 12යි. ඒ ධාරාව අපි හොයාගත්තා 0.5 වල ලේසි දෙයක් ගන්න තියෙන. එතකොට මේ 240 මේ දෙදිමක් විදිහට මේ පැත්තට ආවම අපේ ධාරාවන් 240ට 12.20ක් තියෙනවා. ඒ සුළු කරයි 0.5 20න් බෙදලා අපිට පුළුවන් ප්‍රාථමික දගරයේ ධාරාව හොයාගන්න. මෙන්න මෙහෙම උත්තරයක් අපිට එනවා. අවස්ථාන 3ක් මේ පැත්තට ගන්න ආවම අපිට ඒක මිලි ඇම්පියර් එක ගන්න පුළුවන්. එතකොට අපිට 1යි 2යි 3යි කොට 25යි මිලි ඇම්පියර් කියලා මෙන්න මේ විදිහට අපිට උත්තරයක් එනවා.